Welcome to my YouTube channel, Devon's Diary. හායි යාළුවනේ ඔන්න ඉතින් අපි තුන්දෙනා අදත් පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ. මේ නයි යන්න හදන්නේ අපොයින්ට්මන්ට් එකකට. අපිට තියෙනවා සර්ටිෆිකේට් එකක් සයින් කරගන්න. ඉතින් අද අපිට දවල් 12ට තමයි අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. ඒ වුණාට මේ අපි ටැක්සි එක යන හින්දා අපිට එයා ටිකක් කලින් ලෑස්ති වෙලා එළියට බහින්න කියලා කිව්වා. මොකද එයාට තව හයර් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ උදේ 10 කාලට වගේ තමයි අපි එළියට බැස්සේ. මුලින්ම ඉතින් ආවා යනකොට ස්ට්‍රෝල් එක අරන් යන්න ඕනේ බබාගේ. නැත්තම් මෙහි වාහනවල යන්න බැහැනේ. මොකද එයාගේ අර කාර් සීට් එක තියෙන ස්ට්‍රෝල් එකට සෙට් කරලානේ. ඒ නිසා බලන්නකෝ ඉතින් මෙයා කරන දේවල්. ඒ ඉතින් එන්න චුට වෙලා ගියා මේ ටැක්සි අයියා. ඒ නිසා එයා ඒව තල්ලු කර කර ස්ට්‍රෝල් එක තල්ලු කර කර එහෙට දුව මෙහෙට දුව චුට්ටක් කාලේ ගත කරා. තාත්තත් එක්කත් සෙල්ලම් කරා. ඒ අවස්ථාවෙන් හොඳ ප්‍රයෝජනයක් ගත්තේ අපේ පොඩි එක්කෙනා තමයි. මේ ඔයාලට පේනවා ඇති මේ අයිනේ සයිඩ් එකේ තියෙනවා මේ පුංචි වගා භූමියක්. ඔයාලට මම පෙන්නන්නම්කෝ මේ අපි නම් කරන වගාවක් නෙමෙයි. ඒ උනාට බණ්ඩක්ක, තක්කාලි, ලූණු ඒ වගේ අයිටම්ස් දාලා තියෙනවා මේ අපේ ෆ්ලැට් එකෙම ඉන්න මේ සින්යෝර කෙනෙක්. මේ තියෙන එයාගේ වගාව. ඉතින් මේ දවස්වල තමයි වගා කරන්න සුදුසුම කාලේ. ගොඩක් කට්ටිය ඉතාලියේ මේ කාලේදී වගා කරලා සීත කාලේදී ගන්න ෆ්‍රීස් කරනවා. එහෙම තමයි ඒව කල් තියාගන්නේ. ඉතින් මේ කාලේ හොඳටම මේ වගා කරන්න අවශ්‍ය හැම එකක්ම ලැබෙන නිසා මේ ජෝඩුව සෙල්ලම් කරනවා. ඉතින් මොකද ටැක්සි අයියා අපිට 10 කාලට එළියට බහින්න කිව්වට එයා ආවේ 10 මාට්ට. පැය කාලක් තිබුණා. ඉතින් අපිට වෙලාව වැඩිපුරත් 12ට අපොයින්ට්මන්ට් එක. කමක් නෑ ඉතින්. මොකද මේ අපේ වැඩේ කරගන්න අපි කලින් ගියත් ප්‍රශ්නයක් නැහැ නේ හින්දා අපි එළියට බැස්සා. ඉතින් මේ අපේ මේ පාකින් ඒරියා එක ගෙදරින් පිට තියෙන ඇතුලේ ගෑරේජ් එකේ දාන්න පුළුවන් එක වාහනයන් සාමාන්‍යයෙන් මෙහි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට දෙන්නටම වාහන තියෙන නිසා එළිය පාකින් එකකුත් තියෙනවා මේ විදිහට. නැත්තම් කවුරු හරි පිට කෙනෙක් ආවොත් ඇතුලේ පාකින් එක දෙන්නේ නැහැ. මේ එළිය තමයි නවත්තලා වාහනේ එන්න ඕනේ. මේ ඒ නිසා තමයි මේ වගේ ලොකු පාකින් ඒරියා එකක් හැම මේ අපාර්ට්මන්ට් එකකටම තියෙන්නේ. සාමාන්‍යයෙන් විල්ලා තනි ගෙවල් තියෙනවා නම් පාරේ නවත්තන්න පුළුවන්. එතන පාරේ ඉරි ගහලා ඒක මේ හදලා තියෙනවා. ඔන්න අපේ ටැක්සි අයියා ආවා. මෙයා ඉතින් මේ ඇඳුනුම් කමට ටැක්සි හැර දුවන කෙනෙක්. සාමාන්‍යයෙන් මේ ටැක්සියක් විදිහට යනවා නම් මෙහි බලපත්‍රයක් තියෙන්න ඕනේ ඒකටත් වෙනම. ඉතින් මේ එයාට තව හයර් එකක් තියෙනවා කියලා අපිව මගින් බැස්සුවා. ඉතින් අපිට පයින් ඇවිදගෙන යම්කිසි දුරක් යන්න වුණා මේ ජස්ටිස් ඔෆ් පීස් ඔෆිස් එක හොයාගෙන. මේ පොලිසියෙන් ඉන්න හේතුව තමයි මේ ඔක්කොම මේ මාර්ගවල මොදනා තියෙන්නේ වැඩිපුරම මේ ඔය වගේ ඔෆිස් ටික අධිකරණය තියෙනවා. මේ මොකක්ද දන්නවද මේ ඔය බස්වල ටයිම් ටේබල් එකක්. මේ ප්‍රොකුරා එක තියෙනවා. ඊට පස්සේ මේ ජස්ටිස් ඔෆ් පීස් ඔෆිස් එක තියෙනවා. මේ ප්‍රොකුරා එක ඇටෝනි බලපත්‍ර දෙන්නේ ඇටෝනි ඔෆ් ලෝ අර ඒ සම්බන්ධව කරන්නේ ප්‍රොකුරා එකේ. ඉතින් මේ ඒකට හැපෙත් තමයි අධිකරණය තියෙන්නේ. ඒ නිසා අධිකරණය තියෙන නිසා මේ ස්ටුඩියෝ තියෙනවා ලෝයස්ලගේ මේ යන මාර්ගයේ ගොඩාරියක්. මේ එක තැනක් තමයි මම මේ ඇල්ලුවේ. ඉතින් මේ විදිහට ඔෆිෂියල් ගොඩනැගිලි ටිකක් තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. ඔය තියෙන්නේ ඒක සංගීතවත් කරන්න ඔය විදිහට මේ යුරෝප් කොඩියයි ඉතාලි කොඩියයි ඒ කොඩි ටික දාලා. මේ උසාවියෙන් දෙනවා සර්ටිෆිකේට්. අර ප්‍රොකුරා එකෙන් ඉල්ලුම් කරන ඒ සර්ටිෆිකේට් උසාවියෙන් තමයි අපි ගිහිල්ලා ගන්න ඕනේ. මීට කලිනුත් අපි ගත්තා ඒකට කියනවා කාකි ඩිපෙන්ඩන්ටි කියලා. ඒ කාකි ඩිපෙන්ඩන්ටි කියලා කියන්නේ නම් මේ ඔය අපරාධ වර්තාවක් වගේ එකක්. සාමාන්‍යයෙන් මේ සිටිසන් ඉල්ලනකොට එහෙම නැත්නම් ඔය ෆැමිලියාරේ සම්බන්ධ දේවල් කරනකොට අපිට ඕන වෙනවා ඒ වගේ රිපෝට්ස්. අපේ ලංකාවේ අර පොලිස් රිපෝට් වගේ තමයි. ඒවා ඉෂුව කරන්නේ මෙන්න මේ අධිකරණයෙන්. ඔතන ඔහොම දොරටුව තියෙනවා උඩට පඩි පෙලක් නැගලා යන්න ඕනේ. ඉතින් මේ ඒරියා එකේ ගොඩක් ෆොටෝකොපි ගහන තැන් ඊට පස්සේ පොලිසියෙන් ගොඩක් ඉන්නවා. ඒ වගේ ඒරියා එකක් තමයි මෙහි. ඉතින් අපිට ඇවිදගෙන යන්න ටිකක් දුර වැඩි. මොකද අර මගින් බැස්සුවේ ඊට පස්සේ පොඩි බඩගින්නකුත් ආවා. උදේ කාලාපු නැති නිසා. ඉතින් අපි කල්පනා කරා අපිට දැන් වෙලාවක් තියෙන නිසා මෙයා හෙන හයියෙනුත් ආවා. අපි පොඩි කෙනාට වමනෙත් ගියා බඩ කැළතිලා ආපු වේගෙට. ඉතින් මේ කාලමයන් කියලා වෙලා වැඩිනේ අපි ගෙදරින් කාලත් ආවේ නැති නිසා මේ මෙන්න මේ බාර් එකට තමයි අපි ගියේ. සාමාන්‍යයෙන් බාර් වල ඉතින් කැෆේ වර්ග ගන්න පුළුවන්. ඒ වගේම පීට්සා වර්ග, එහෙම නැත්නම් කොරනෙත්ති ඒ කන්න පුළුවන්. ඒවා උදේ බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න පුළුවන් කෑම වර්ග තියෙනවා. එහෙම නැත්නම් දවල් කෑම උනත් මේකේ තියෙනවා මේ බත් වර්ග, පාස්තා වර්ග, පැණි රහ වර්ග ඒවට කියනවා දෝල්චේ කියලා. ඉතින් මේ බාර් එකට ආවේ අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි සාමාන්‍යයෙන් තේ එකක් බීලා බනිස් එකක් වගේ තමයි උදේ වරුවේ මෙහි කට්ටිය ගන්නෙ. ඉතින් අපිත් මේ ලොකු විශාල ආහාරයක් ගත්තේ නැහැ.
පිස කෑලි දෙකකුයි ප්‍රශුද්ධ දාපු බන් එකකුයි තමයි ගත්තේ. හස්බන්ඩ් ගත්ත ස්ප්‍රයිට් එකක්, මං ගත්තා ලත්තේ මක්කියාතෝ එකක්. ලත්තේ මක්කියාතෝ කිව්වහම ඒකේ කැෆේ ටිකකට කිරි ගොඩක් දාලා තමයි දෙන්නේ. මෙතන අපි ගත්ත මේ ටිකට පිස කෑලි දෙකකුයි ප්‍රශුද්ධ දාපු බන් එකකුයි ඊට පස්සේ ලත්තේ මක්කියාතෝ එකයි ස්ප්‍රයිට් එකටයි ඔක්කොටම යුරෝ 11.50 ගියා. මෙතන ටිකක් ලාභයි කියලා හිතුණා. දන්නේ නැහැ මට අහන්න බැරි වුණා එක පීස් එක ගාන කොහොමද කියලා. මේ අපිට සර්ව් කරන්න මේ අපේ එක හදනවා. මේක තමයි ප්‍රශුද්ධ දාපු බන් එක. සාමාන්‍ය ප්‍රමාණය ලොකුයි, හරි සොෆ්ට් මේක. මේ කනකොට කටට හරිම මේ පුළුම් වගේ තමයි දැනෙන්නේ. හරිම සොෆ්ට්. ඒ වගේම තමයි කියන්න ඕනේ පිස්සා කෑල්ලත් හරිම ලසයි මේ බාර් එකේ. මේ මම නම් කෑවේ පිස්සා කෑල්ලක්. අපි බබා කෑවේ ප්‍රශුද්ධ දාපු එක. හස්බන්ඩ් කෑවෙත් පිස්සා කෑල්ල. ඉතින් බබා මුළු ඔය ප්‍රශුද්ධ දාපු ලොකු එකම කන්නේ නෑනේ. ඒක ඉතින් කොටසකට වග කිව්වා අපේ හස්බන්ඩ්. ඔය අපේ බබා බීම් බොනවා ස්ප්‍රයිට්. එයාට පොඩ්ඩක් අර කට ටිකක් මේවා වෙනවා මේ ඕනම පානයක් බොනකොට. බලන්නකෝ ඒ කට. ඉතින් මේ ওই විදිහට තමයි මේ අපි ඉතින් කෑම ගත්තේ. ඉතින් ඔය අතරතුරේ මම ඔයගොල්ලන්ට කියන්නම්කෝ මේ ජස්ටිස් ඔෆ් පීස් කියන්නේ කවුද කියලා. මේ ජස්ටිස් ඔෆ් පීස් කියලා කියන්නේ ඉතාලියෙන් කියනවා නම් ජූදිචිදි පාචි කියලා තමයි කියන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම ජූදිචිදි පාචි කියලා කියන්නේ අපේ ලංකාවේ සමත මණ්ඩලය කියන්නේ අන්න ඒ වගේ. සාමාන්‍ය පොඩු නඩු විභාග කරන මහේස්ත්‍රාත් වගේ තැනක් කියන්නත් පුළුවන්. මම ඉතින් ඔය ගත්ත තේක තමයි ඔයාලට පේන්නේ. මේ සීනි පැකට් 2යි ඒගොල්ලෝ දීලා තිබුණේ. මගේ සාමාන්‍ය ටේස්ට් එකට සීනි 3ක් විතර මම දානවා. ඉතින් කමන්නේ ඒ උනාට 2 දාලා ටක් ගාලා බීලා ගියා. මොකද ඔතන කකා බිබී ඉන්නකොට චුට්ටක් වෙලාව වැඩිපුර ගියා වගේ දැනන. මොකද ඉස්සරහට තව ටිකක් ඇවිදගෙන යන්න තිබ්බ නිසා අපිට. ආයෙන්නකෝ මම මේ ජස්ටිස් ඔෆ් පීස් ගැන කියන්න. එතකොට මෙයා ගත්තොත් එහෙම පොඩි නඩු සල්ලි ප්‍රශ්න විසඳනවා. හිතන්නකෝ මේක නිකන් මේ සිවිල් කෝට් එකක් වගේ. ලොකු නඩු නෙමෙයි මේගොල්ලෝ විසඳන්නේ. යුරෝ 5000ට අඩු සල්ලි ප්‍රශ්න. මෙහෙම හිතමුකෝ කෙනෙක් සල්ලි දෙන්න බැරුව ඉන්නවා. කුලිය ගෙවන්නේ නැහැ. කැඩුණු කාර්යයකට සල්ලි ඉල්ලනවා වගේ. සාමාන්‍යයෙන් යුරෝ 5000ට අඩු චූටි ප්‍රශ්න තමයි ඒ වගේ විසඳන්නේ. යුරෝ 20000කට අඩු ට්‍රැෆික් ඇක්සිඩන්ට් නඩු. ඇක්සිඩන්ට් නඩුත් විසඳනවා. හැබැයි ගාණ ටිකක් අඩුයි. කුලිය ගෙදර ප්‍රශ්න. අසල්වැසියා එක්ක වැටකට රණ්ඩු වෙලා නම් ගස් කපනවා වගේ පොඩි ප්‍රශ්න මෙයා විසඳනවා. ක්‍රිමිනල් කේස් ගැන කතා කරොත් පොඩි ක්‍රිමිනල් නඩුවල පොඩි වැරදි තමයි මෙයා විසඳලා දෙන්නේ. පොඩි ගහගන්න ඒවා, අපහාස කරන ඒවා, ශබ්ද දූෂණය කරන ඒවා, ඒ වගේ ඒවා. ලයිසන් නැතුව යන ඒ වගේ පොඩි දේවලුත් මෙයා විසඳනවා. එතකොට සාමාන්‍ය ලංකාවේ නම් සමත මණ්ඩලේ කරන පොඩි පොඩි වැඩ තියෙන්නේ අන්න ඒ වගේව එයා කරලා දෙනවා. නඩුවක් පටන් ගන්න කලින් දෙන්නව වාද කරලා සාමාන්‍යයෙන් ගිවිසුමකට ගේන්න උත්සාහ කරන දේවලුත් මෙයා කරනවා. මේ තියෙන්නේ ජෝතිජිති පාචේ ඔෆිස් එක. අපිට ඇතුළ ගන්න, කියන්නේ එතන එන්ට්‍රන්ස් එක ගන්න බෑ. මොකද එතන මේ ඒගොල්ලෝ චෙකින් එකක් යනවා. ඒ නිසා මම ලිෆ්ට් එක නැගගට පස්සේ තමයි ඊටු වීඩියෝ ටික ගත්තේ. ඊට පස්සේ මේ ඇතුළේ ඉන්න ගමන් ගත්ත ටික. තව වෙන අත්‍යවශ්‍ය වැඩ කිව්වොත් එහෙම මේගොල්ලෝ සහතික දෙනවා. ඒ වගේ පොඩි සහතික දෙන ඒවා කරනවා. ඩෙත් සර්ටිෆිකේට්, ෆැමිලි ස්ටේටස් වලට ලියකියවි සර්ටිෆයි කරනවා. එතකොට පවර් ඔෆ් ඇටෝනි වගේ දේවල් වලටත් මේගොල්ලෝ කරනවා දේවල්. පොලිසියෙන් දාන යුරෝ 500ට අඩු ෆයින්, ඒ කියන්නේ ඔය පොඩි ඒවට ඇපිල් රිකෝර්ඩ්ස් කියලා කියන ඒවට ඒ ඇපිල් කරන්න ඒව කරන්න පුළුවන්. ඩිවෝස් තේපල ලොකු ක්‍රිමිනල් නඩු යුරෝ 5000ට වැඩි සල්ලි නඩු ඒව නම් කරන්නේ නැහැ. ඒවා ත්‍රිබුනාලේ ඔර්ඩිනාරියෝ කියන එක තමයි යන්නේ, කියන්නේ අධිකරණයට. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මෙතන ජෝතිජිති පාචි කියලා කියන්නේ ලෝයර් ඩිග්‍රී එකක් තියෙන එක්සෑම් පාස් කරපු ප්‍රොෆෙෂනල් විනිසුරුවරයෙක්. පඩි ගන්නවා එයා. නඩුව අහලා තීන්දුව දෙනවා. ඒක සාමාන්‍යයෙන් කෝට් එකක්ම තමයි මෙතන මේ ඔය කාමර වල ඉන්න කට්ටිය ජජ්ලා. එතකොට යුරෝ 5000ට අඩු සිවිල් නඩු, ට්‍රැෆික්, පොඩි ක්‍රිමිනල් ඕඩර් එකක් තීන්දුවක් මේගොල්ලෝ දෙනවා. රටේ නීතියෙන් බැඳෙන ප්‍රධාන තීරණ දෙන තීන්දුවකාරයෙක් වශයෙන් මෙයා කටයුතු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් වාරණ නියෝග දානවා. ඒවට යාට පවර් එක තියෙනවා. මේකේ සාමාන්‍ය යුරෝ 43 ඉඳන් ෆීස් ගෙවන්නත් සිද්ධ වෙනවා මේගොල්ලෝ මේ දේවල් කරනකොට. ලංකාවේ සාම විනිසුරු සාමාන්‍යයෙන් අර ගමේ ගුරුහාමි වගේනේ. අර නිකන් පොඩි රණ්ඩුවක් වුණොත් ඒක බේරලා දෙනවා. නිකන් සාමාන්‍යයෙන් බනිනවා, තීන්දුවක් නෑ, ආදරෙන් හදනවා වගේනේ. ඒ වුණාට මෙහෙනම් එහෙම නෙමෙයි. මෙයා ඇත්තටම පොඩි ජජ් කෙනෙක්. ලංකාවේ ගත්තොත් එහෙම අර මේ ෆොටෝ එකක් සයින් කරලා ඉවර වෙලා දෙනේ වගේ වනේ කරන්නේ. මෙහෙම නෙමෙයි.
නඩුව අහන එක තමයි මෙහි කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සර්ටිෆිකේට් එක අරගෙන ඇත්තටම අපිට පැය කාලක්වත් ගියේ නෑ. 12ට ගියා 12 කාලෙකට අපේ වැඩේ ඉවරයි. ඊට පස්සේ අපි ආයම ටැක්සි අයට කතා කරා. එයා වෙන හයර් එකක් ගිහිල්ලා 2:00ට තමයි එනවා කිව්වා. අපිට එච්චර වෙලා එතන ඉන්න බැහැනේ. බබා අමාරු වෙන ඉන්න අවුවත් වැඩි නේ. ඒ නිසා අපි බස් එකේ ඉන්න තීරණය කරා. මේ තමයි ඉතින් ඉතාලියේ බස් එකක වයිබ් එක. මෙයා ඉක්මනට ඇදලා ගියා. ඇත්තටම අපි ටිකට් ගන්න තබකියකින් ගන්න ඕන යුරෝ 4ක් විතර වෙනවා එක්කෙනෙක්ට ටිකට් එකක්. සෝන් 3 කියලා තමයි ගන්න ඕනේ. කියන්නේ සෝන් තියෙනවා. බස් එකේ ඇතුලෙන් ගන්න නම් දෙන්නට ඒත් 8.50ක් විතර යනවා. හැබැයි අපි ඒක බැංකු මාට් එකකින් කියන්නේ අපේ ඩෙබිට් කාඩ් එකකින් හරි ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි ඔය උතන තියෙනවා මැෂින් එකක්. ඔයාලට පේනවද ඔය කොන්දොස්තර නේද? ඒ කියන්නේ ඉපා නෑ කොන්දොස්තර නෙමෙයි මේ කොන්දොස්තරලා නැහැනේ. මේ බස් එකේ එළවෙන කෙනා ගාවම පොඩි මැෂින් එකක් තියෙනවා. එතනට මාස්ටර් කාඩ් එකකින් අපි ඒක මේ ස්කෑන් කරලා ගන්නවා නම් එක්කෙනෙක්ට වෙන්නේ යුරෝ 1.20ක් වගේ තමයි. එක ටිකට් එකක්. ඉතින් ඇත්තටම ගොඩක් ලාභයි අපි කාඩ් එකකින් ටිකට් එක ගන්නවා නම්. තබකියකින් ගන්නවා නම් ඒ යුරෝ 4ක් වෙනවා. බස් එකේ ඇතුලෙන් එයාගෙන්ම ගන්නවා නම් ඒත් යුරෝ 4ක් වෙනවා එක්කෙනෙක්ට. 4ට වඩා වැඩි වෙනවා. දෙන්නක් ගිහුවා 8.50ක් කියලා තමයි එයා කිව්වේ. ඊට පස්සේ එයා කිව්වා මේ දෙන්නට වෙන වෙනම හැබැයි කාඩ් තියෙන්න ඕනේ. මගේ බැංකු කාඩ් එකකින් මට එක ටිකට් එකයි, හස්බන්ඩ්ගේ බැංකු කාඩ් එකකින් එයාට එක ටිකට් එකයි තමයි ඉෂුව කරන්න පුළුවන්. දෙන්නට එක බැංකු කාඩ් එකකින් ටිකට් එකක් ගන්නත් බැහැ. අන්න ඒක තමයි වෙනස. ඉතින් මේ හැබැයි ගොඩක් චීප්. ඉතින් අපිට ගියේ මෝදනා ඉඳලා කස්සලනෝ වලට එන්න. ඒ කියන්නේ අපි ඉන්න තැනට එන්න එක්කෙනෙක්ට යුරෝ 1.20යි. බලන්නකො කොච්චර ලාභද කියලා. ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ හැම වෙලාවකම මෙහි බස් හොයාගන්න අමාරුයි. මේ දවස්වල බස් තියෙනවා ඉස්කෝලේ තියෙන නිසා. හැබැයි ඉස්කෝල නිවාඩු දවස් වලට බස් හොයාගන්න අමාරුයි. ඉතින් එයා විද්දා වගේ ඉක්මනට ආවා. ඇවිල්ලා අපි චෙන්ත්‍රයෙන් තමයි බැස්සේ අපේ ගෙවල් වලට යන පාට පිටිපස්ස පාරෙන්. මොකද අපිට ඕන වුණා ෆාමසියට යන්නයි. ඒ වගේම තමයි මේ යුවේ නැති නිසා මේ ලංකාවේ මේ කෑම කඩෙන් කෑම එකක් අරන් යන්නයි. ඉතින් මේ තියෙන ලයන් රෙස්ටුරන්ට් එක මේකේ ලංකාවේ කෑම තියෙනවා. අපි ඉතින් නාසිගුරන් දෙකක් අරගෙන ගෙදර ආවා. ඔන්නෝම තමයි අපි දවසේ ගෙවුනේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ගෙහින් එන්නම්. බයි බයි ඔයාලා ඔක්කොටම. Thanks for watching. Like, share, and subscribe.